ආයුෂ බොහෝ වේවා. ඉතින් කොහොමද? විශ්වය ගැන රහස් වන ඔයාව අදත් අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ එක විනාඩියක් ඇතුළත මේ විශ්වය ඇතුලේ මොනතරම් දේවල් සිද්ධ වෙනවද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා. මිනිත්තුවක් ඇතුළත මේ විශ්වයේ කොච්චර දේවල් වෙනවද කියලා දන්නවද? ඔයා මේ දේවල් ටික දැනගත්තට පස්සේ ඉස්සර අහස දිහා බැලුවා වගේ නම් ආයේ නිකම්ම නම් අහස දිහා බලන්නේ නැති. හරි. දැන් අපි බලමු මේ මොනවද කියලා. හැම මිනිත්තුවකම වායු වලිනුයි දූවිලි වලිනුයි සමන්විත වලාකුළු විශාල න්‍යෂ්ටික දැවීමකට ලක් වෙලා වියලණය වෙලා මේ වගේ ගුරුත්වාකර්ෂණ බලයේ බලපෑමෙන් අලුත් තාරකාවක් බිහි වෙනවා. ඕහෝ එකක් නෙවෙයි. එක විනාඩියක් ඇතුළත මේ වගේ තරු ලක්ෂ ගාණක් අලුතෙන් ඉපදිනවා. හරියට අපි රෆ්ලි ගණනය කිරීම වලට අනුව කිව්වොත් එහෙම ආසන්න මිනිත්තුවක් ඇතුළත මේ වගේ අලුත් තරු ලක්ෂ 7ක් පමණ ඉපදිනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයා තවමත් හිතනවද මේ විශ්වයේ අපි තාමත් තනියම කියලා? දැන් ඇයි එකපාරට මම එහෙම කිව්වේ? ඔය අලුතෙන් ඉපදුන හැම තාරකාවකටම අපේ සූර්යයා වටේ සෞරග්‍රහ මණ්ඩලය තියෙනවා වගේ ඒ තරුවට ආවේනික සෝලාර් සිස්ටම් තියෙනවා. ඔයගේ ඇතුලේ තියෙන සමහරක් ග්‍රහලෝක රොකී ප්ලැනට්. ඒ අතරින් සමහරක් ගෑස් ප්ලැනට්. ඉතින් නිකමටවත් තියෙන්න බැයිද ඔය අතර අපේ පෘථිවිය වගේ ග්‍රහලෝකයක්? චුට්ටක් හිතලා බලන්න. ඊළඟ කාරණාව. ඉතින් ඔය මිනිත්තුව ඇතුළෙම නියුට්‍රෝන් ස්ටාර් 7ක් කිලෝනෝවා පිපිරුමකට ලක් වෙනවා. දැන් මොකද්ද මේ කිලෝනෝවා පිපිරුමක්? කිලෝනෝවා පිපිරුමක් කියන්නේ නියුට්‍රෝන් ස්ටාර් දෙකක් හරි එක නියුට්‍රෝන් ස්ටාර් එක්කුයි කළු කුහරෙකුයි අතර සිදුවන ගැටීමකදී ඇතිවන පිපිරීමක්. මේක ටිකක් ලොකු කතාවක්. අපි වෙන දවසක මේ ගැන ටිකක් ගැඹුරෙන් කතා කරමු. කොහොම වුණත් මේ පිපිරීමෙන් පස්සේ රත්තරන් ප්ලැටිනම් වගේ ගොඩක් දුර්ලභ මූලද්‍රව්‍ය ගොඩක් නිර්මාණය වෙනවා. දැන් ඔය අතේ දාගෙන ඉන්න වලල්ල රත්තරන් නේද? ඔයා දන්නවද ඔක හැදිලා තියෙන්නේ පෘථුවිය හැදෙන්නත් කලින් සිද්ධ වුණ මෙන්න මේ වගේ පිපිරුමකින් කියලා. හරි. අනික් කාරණාව තමයි විශ්වයේ පවතින වල්ගාතරු ග්‍රාහක ග්‍රහලෝකවල සුන්බුන් නිසා ඇති වුණ දූවිලි කිලෝග්‍රෑම් 30ක් විතර අපිට නොදැනීම පෘථුවිය මත තැන්පත්. මේක කොච්චර විශාලද කියලා කිව්වොත් ඔයාට ඒ සම්පූර්ණ දූවිලි වලින් අයිෆල් කුළුණක් උනත් හදන්න පුළුවන්. අනික් දේ තමයි අපේ සූර්යයාගේ අංශු ක්වාඩ්‍රිලියන් 20ක් හැම මිනිත්තුවකම ඔයාටත් නොදැනීම ඔයාගේ ශරීරය හරහා ගමන් කරනවා. ඒකට කියන්නේ නියුට්‍රිනෝ කියලා. ඉතින් ඔයාට නොදැනීම මේවා බිලියන් ගාණක් ඔයාගේ ශරීරය හරහා ගමන් කරනවා. ඉතින් මෙච්චර දේවල් ගොඩක් එක මිනිත්තුවක් ඇතුළත සිද්ධ වෙනවා. මොනවද? ලක්ෂයක් තරු ඉපදුනා. දහස් ගාණක් තරු විනාශ වුණා. නියුට්‍රෝන් ගැටුම් වලින් රත්තරන් සෑදුනා. තව දූවිලි වැස්සක් වැටුණා. ඉතින් තවත් කොච්චර මේ වගේ දේවල් වුණාද? ඉතින් ඊළඟ වතාවේ ඔයා ඔර්ලෝසුව දිහා බලනකොට ඔය එක මිනිත්තුවක් ඇතුළත කොච්චර දේවල් එනවද කියලා චුට්ටක් මතක් කරගන්න. මේ ඔයාගේ විශ්වය. ඒක ලස්සනයි. හිතා ගන්නවත් බැරි තරම් විශාලයි. මේ මොන දේ සිද්ධ වුණත් ඔයත් මේ විශ්වයේම කොටසක්. ඉතින් ඊළඟ දවසේ හම්බෙමු. subscribe කරලා තියාගන්න.